වෙලා තියෙන මිරිස් කුඩුත් එක්ක තේ එකක් එක්ක පොගවගෙන කන්න නැතුව මොන වෙලාවද මන් දන්නේ පිස්සුද මන්ද මුහුදු වතුරෙන් පෙරෙච්ච වැලි කැටයක් කපනවා වගේ අර පස්ස යාළුවනේ ලංකාවේ අවුරුදු ගානක ඉඳන් කාටවත් විසඳ ගන්න බැරි වෙච්ච අභිරහසක් තියෙනවා. ඒක තමයි ටිකිරි මාරි බිස්කට් එකකුයි මාරි බිස්කට් එකකුයි අතර තියෙන ඇත්තම වෙනස. අද චිල් ලයිෆ් එකෙන් අපි මේ ලෝක අර්බුදේ විසඳන්නයි යන්නේ. සෝෂල් මීඩියා වල ඉන්න ලොකු ලොකු ක්‍රියේටර්ස්ලා ලක්ෂ ගණන් වියදම් කරලා රස පරීක්ෂණ කරනවා. ඒත් මං අද කරන්න යන්නේ රුපියල් 180කින් මුළු ලෝකෙම හොල්ලන්න පුළුවන් පට්ටම රසම රස පරීක්ෂාවක්. ඉස්සල්ලාම අපි බලමු ගෝල්ඩ් මාරි එක. හොඳ සුවඳක් එනවා. හොඳ රසයක්. තේ එකක් එක්ක කන්න පුළුවන් රසයක්. යාළුවනේ මේකේ බිස්කට් 23ක් තියෙනවා. අපි බලමු ටිකිරි මාරියගේ බිස්කට් 23ක් තියෙද කියලා. දැන් අපි යාළුවනේ ටිකිරි මාරියක. යාළුවනේ මට කියන්න බැරි වුණා මේ දෙකම එක ගණන්. ටිකිරි මාරියක. මං ටිකිරි මාරි ගෝල්ඩ් මාරි අතර තියෙන විද්‍යාත්මක හේතුව හොයාගත්තා. ඒක තමයි මචංලා ටිකිරි මාරි එක සාමාන්‍ය මාරියකට වඩා මිලිලීටර් ගාන පොඩි. අරගෙන බලන්න බිස්කට් දෙකක් අරගෙන ඇත්තටම මිලිලීටර් ගානක් පොඩි. What? Bro, what are you talking about, man? ඔයාලට වෙනස හොයන්න පුළුවන්ද? ලුණු දාලා ටිකිරි මාරි එකක් ගහන්න මම ප්‍රොමෝෂන් කරලා දෙනවා. යාළුවනේ අනිත් දේ තමයි ගෝල්ඩ් මාරි වල 23ක් තියෙනවා. ටිකිරි මාරි වල තියෙන්නේ 21යි. ඇත්තටම ටිකිරි මාරි පොඩි ටිකිරි රසක් තියෙනවා. ඕන කෙනෙක්ට කන්න පුළුවන්. එල පවුසි අම්මලාට බබාලාට සේරම කන්න පුළුවන්. පට්ට ඔයාගේ බාලට හොඳට හොඳයි. ඔයාලා ආසම බිස්කට් එක අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් කරන්න. මං හිතනවා ගොඩක් දෙනෙක් කැමති ටිකිරි මාරි කියලා. අපි දැන් යන්නේ යාළුවනේ මේ බිස්කට් වල ඉතිහාසය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න. කවුරුත් ලුණු දාලා බිස්කට් කාලා නැහැනේ මාරි බිස්කට් වලට. ඔන්න යාළුවනේ. ගන්නම් මාරි බිස්කට් එකක් කනවා නෙමෙයි. මුහුදු වතුරෙන් පෙරෙච්ච වැලි කැටයක් කපනවා වගේ. ඒ තරමට අවුල්. යන්නේ යාළුවනේ ටිකිරි මාරියකට ලුණු දාලා බලන්න. බොරු කරන්නේ නැහැ. මුහුදු වැලි වගේ ලුණු රසක් තියෙද කියලා ටිකිරි මාරි වල. අන්න පස්ස. Yes, definitely. ලංකාවේ බිස්කට් කම්පැනි වලට කියන්නේ ලුණු දාලා ටිකිරි මාරි එකක් ගහන්න මම ප්‍රොමෝෂන් කරලා දෙනවා පට්ට. Okay. ඒකේ මාර්ම සීල්ට් ඇන්ඩ් සෝල්ට් පට්ට රසක් තියෙන්නේ බා. දැන් තමයි යාළුවනේ හොඳ මාරිය මේ තියෙන මිරිස් කුඩු කුස්සිය යන්න කම්මල හිතන වෙලාවට ඕ බිස්කට් වර්ග දෙකකින්ම ගත්තා. දාලා වැඩි වගේ තවර ගත්තා. තවරගෙන තියෙන්නේ මේ tamam මතක Magic. ඉතින් යාළුවනේ මොකද කළොත් වෙලා තියෙන මිරිස් කුඩුත් එක්ක තේ එකක් එක්ක පොගවගෙන කන්න නැතුව මොන වෙලාවද මන් දන්නේ පිස්සුද මන්ද කේස් යාළුවනේ අම්මා කේස් මිරිස් කලක් කෑවා වගේ පපුවත් එක්ක දානවා. ඉතින් අපි බලමු ඒකත් එක්ක මාරි බිස්කට් එක කොහොමද රස කියලා. අම්මනේ කිව්වේ ඒකත් එක්ක බොන්න කියලා. අම්මා කියන දේක් අහක දාන්න බෑනේ යාළුවනේ. මරු මාරයි නියමයි
මං හිතන්නේ මේ වගේ කුජීත වැඩක් නොවිච්ච ලංකාවේ කවුරුත් නෑ. එහෙම කවුරු හරි ඉන්නවනම් රුපියල් 5000ක් දෙනවා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න, ෆලෝ කරන්න, ෂෙයා කරන්න. අපි ගෙන්නම්. බයි.